හලෝ කොහොමද? ඉතින් මං අද කියලා දෙන්න යන්නේ contact lens එකක් කොහොමද ඇහැට දාන්නේ කියලා. මුලින්ම ඔයාගේ අත හොඳට හොද ගන්න ඕනේ. මං මේ අත් දෙක හොඳට හොදගෙන ඉන්නේ. ඉතින් මං ඉස්සෙල්ලා දාලා ගැලෙව්වේ හරිම සිම්පල්. මම අද කියලා දෙන්නේ මුකුත් equipment එකක් නැතුව contact lens එක කොහොමද දාන්නේ කියන එක. ඉස්සෙල්ලාම ඔයාගේ අතේ නියපොතු නම් නැති වෙන්න ඕනේ. නියපොතු නැති වුණොත් තමයි ඒක හොඳ. මොකද අපේ ඇහැට අපි කෝනියා එකට ඊට පස්සේ අයිලිඩ් එක අල්ලනවා. ඒක නිසා අපි ඇහැට ඩැමේජ් එකක් කරගන්නේ නැතුව contact lens එක දාගන්න එක තමයි විශේෂම සැලකිලිමත් විය යුතු දේ. මොකද කෝනියා එකට ඩැමේජ් එකක් වුණොත් ඒක හදන්න හරි අමාරුයි. ඒක හදන්න බැරි තරම්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ රෙජිස්ටර් වෙච්ච contact lens brands තියෙනවා. sorry brands තියෙනවා. ඒ brands purchase කරන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. මොකද අපි ඇහැට දාන එක හොඳට සැලකිලිමත් වෙලා මොකක්ද හොඳ brand එක කියලා බලලා contact lens එක මිලදී ගන්න එක. මොකද අපි ඇහැ ඇතුළට පාවිච්චි කරන නිසා. ඉතින් සාමාන්‍ය contact lens එකක් දානකොට විශේෂයෙන්ම මුලින්ම දාන කෙනෙක්ට සහ දැන් පුරුදු කෙනෙකුටත් සමහර වෙලාවට sensitive අයි සෙන්සිටිව් නම් ගොඩක් කඳුළු වෙන ගතිය රොඩක් ගියා වගේ තේරෙන එක සාමාන්‍යයි. ඒක හැම කෙනාටම දැනෙන දෙයක්. මටත් කොච්චර contact lenses දැම්මත් මට ඒක තියෙන. ඒක සාමාන්‍යයි. හැබැයි තප්පර දෙක තුනක් ඇතුළත විනාඩියක් ඇතුළත ඒක හරියනවා. ඒක සාමාන්‍ය ඇහැ ඇතුළට දැම්මහම චුට්ටක් වෙලා රොඩක් ගියා වගේ ඩස්ට් එකක් ගියා මොන හරි එහෙම දෙයක් වගේ පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ ඒක ටික වෙලාවක් යනකොට හරියනවා. එහෙම හරියන්නේ නැත්නම් තමයි ගැටලුව. හරිද? ඊට අමතරව ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මම කලින් contact lens සම්බන්ධයෙන් YouTube වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක ගිහිල්ලා අනිවාර්යයෙන්ම check කරලා බලන්න කොහොමද contact lenses මිලදී ගන්නකොට මොනවද ඔයගොල්ලන් සැලකිලිමත් විය යුතු කාරණා සම්බන්ධයෙන්. contact lenses ගොඩක් පාවිච්චි කරනවා දැන් බ්‍රයිඩ්ලා පාවිච්චි කරනවා cosmetically contact lenses පාවිච්චි කරන ගොඩ දෙනෙක් පෙළමිලා ඉන්නවා ලංකාවේ. ලංකාවේ එන්න කලින් පිට රටවල වල අරබ් රටවල් වල සාමාන්‍යයෙන් contact lenses කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. එතකොට contact lens එකක් අනිවාර්යයෙන්ම හොඳ brand එකකින් තමයි ගන්න ඕනේ. ඒක පිට රටවල් වලත් අරබ් රටවල් වලත් හොඳ brands තමයි ඒගොල්ලෝ තෝරගන්නේ. හොඳ contact lenses තමයි තෝරගන්නේ. එතකොට contact lens එක ඇහැට දානකොට අපි ඇහැට පාවිච්චි කරනකොට අපිට equipment එකක් තියෙනවා පාවිච්චි කරන්න. ඒක nails තියෙන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම අද කියලා දෙන්නේ nails නැති ඔයාලට equipment එකකුත් නැතුව contact lens එක කොහොමද ඇහැට දාගන්නේ කියන එක. ඉතින් මමත් contact lenses පාවිච්චි කරන කෙනෙක්. මගේ natural කොහොමත් iris එක brown color තමයි තියෙන්නේ. ඉතින් iris එක එක එක්කෙනාගේ එක එක color සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ brown black කලර්ස් තමයි යන්නේ. එතකොට contact lens එකක් දැම්ම කියලා පේන්න කැමති නැති අය ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙකුට brown skin තියෙන නිසා අපිට කොහොමත් අපිට match වෙනවා brown grey ඒ වගේ contact lenses match වෙනවා. brown grey වලත් එක එක designs අපිට ගන්න තියෙනවා. එතකොට funky looking වගේ දාන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට blue, purple, green ඔය වගේ colours පාවිච්චි කරන්න පුළුවන්. contact lens එක සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යීකරණය වෙලා තියෙන හින්දා ඔන්න දැන් මම contact lens එක කොහොමද දාන්නේ කියලා පෙන්වන්න යන්නේ. ඔන්න මගේ nails නැහැ. contact lens එක දාන්න පුළුවන්. හැබැයි මම හොඳට අත හොදලා ඉන්නේ. සබන් දාලා හොඳට අත හොද ගන්න විශේෂයෙන්ම නැත්නම් අපහසුතාවය දැනෙනවා වැඩි. මොකද අතේ එක එක රොඩු අපි කාලා දැවිල්ල ගති ඔයවා ඔක්කොම තිබිලා අපි හැදරට දැම්මම ආයේ නෑ අපිට නිකන් contact lens එක එපා වෙන තැනටම එනවා. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම අත හොඳට හොද ගන්න. ඊළඟට මම අද ස්ටෝර ගන්නවා ඉස්සෙල්ලා මම වෙන කල එකක් නේ දාලා තිබ්බේ මට හිතෙනවාද තව වෙන කල එකක් try කරලා බලන්න ඇත්තටම කිව්වොත් අපේ තියෙනවා ඔප්ටිකල් ෂොප් වල සාමාන්‍යයෙන් මේ වගේ contact lenses trial තියෙනවා දාලා බලන්න ඔයගලන්ට පුළුවන් trial දාලා බලලා ඔයාලට කැමති කලර් එක select කරගන්න pictures වලින් තෝරන්න පහසු වෙනවා. ඉතින් අපි ගාව තියෙන brands වලින් contact lenses trial තියෙනවා දාලා බලලා ගන්න. ඉතින් මම තැනත් මතක් කරන්නම් අන්තිමට. හරි. contact lenses කොහොමද හොඳ පිට කන පිට තෝරගන්නේ කියලා මම මෙතන වීඩියෝ එකේ පොඩි ෆොටෝ එකක් දාන්නම්. එතකොට ඒ අනුව ඔයගොල්ලන් ඇතුළට දාන්න මොන පැත්තද කියලා තීරණය කරගන්න ඕනේ. කප් එක මෙහෙම තියෙන පැත්ත දාන්න හොඳ නෑ. මොකද ඒක එතකොට අමාරුයි. එතකොට සුමට පැත්ත තමයි අපි ඇතුළට හිටින විදියට දාන්නේ. එළියට හිටින්නේ කර්ව් එක වැඩි පැත්ත. හරිද? පුළුවන් තරම් ඇඟිල්ල dry වෙන්න ඕනේ. ඇහැ ඇතුළේ තමයි වෙට් වෙන්න ඕනේ. එතකොට තමයි ටක් ගාලා ටච් වෙන්නේ. ඔන්න මම දාන්න යන්නේ.
ඉස්සෙල්ලා කිව්වා වගේ මට පොඩි දැවිල්ලක් තියෙනවා දැන්. පොඩ්ඩක් ගියා වගේ තියෙනවා කඳුළු වෙනවා. තප්පර ගානකට හැරතු වෙන්න පුළුවන් ඒක සාමාන්‍යයි. ඕකේ. මට කොහොමත් contact lenses නෙමෙයි eyebrows ගලවන්න ගියාම මගේ sensitive ගතියක් තියෙනවා ඔන්න මම contact lenses දාන කෙනෙක්. හරිද? එතකොට මම සාමාන්‍යයෙන් මම හැමතිස්සෙම brown contact lens එක තමයි පාවිච්චි කරන්නේ. මේ contact lens එකේ පොඩි circle එකක් තියෙනවා. මේක circle design එක. මේකේ පොඩි අර margin එකේ වලට පේනවා ඇති කළු පාට circle එකක් තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් අර ලස්සනක් ඇවිල්ලා තියෙනවා. ඕකේ? හරි. දැන් හරි. මං කිව්වනේ තප්පර ගානයි කියලා. ඊළඟට බ්ලූ කලර් එක මම try කරන්න යන්නේ ෆන්කි ලුකින් වගේ. මම ඉස්සෙල්ලා දාගෙන හිටියේ බ්ලූ කලර් එකම තමයි. ඉස්සෙල්ලා වගේ අත හොඳට ඉස්සෙල්ලා හොඳ පිට කන පිට හොයාගන්න. ඊට පස්සේ ඇඟිලි dry වුණා. contact lens එක ටිප් එක උඩින් තිබ්බා. ටුස් ගාලා හිටිනවා. මම මේ පෙන්නන්නේ ඔයගලන්ට සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේවල්. හරිද? මේව දත කරගෙන ඉන්න එපා. මගේ ඇහැට අර මං කියපු දේවල් වෙනවා. රතු වෙනවා චුට්ටකට. කඳුළු වෙනවා. මට දැන් දැවිල්ලයි පොඩ්ඩක් ගියා වගේ දැනෙනවා. මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මට දැන්. කඳුළුත් නැහැ. මොන හරි ගිහින් තින්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කඳුළු වෙන ප්‍රමාණය අඩි. ඉතින් මේ විනාඩි කිහිපයකට පස්සේ contact lens එක දාලා මම ඉතින් සම්පූර්ණ normal වෙලා ඉන්නේ කඳුළු වෙන්නේ නැහැ. ඔයගලන්ට දකින්න ඇති මම ඉස්සෙල්ලා recording එකේ මගේ කඳුළු වෙනවා, ඇස් දැවිල්ලයි කිව්වා, කොහොමද තියෙන්නේ කියන එක මම ඔයගලන්ට ඇත්ත පෙන්නුවා. ඉතින් ඕගලන්ට පුළුවන් කන්සල්ටේෂන් ගන්න මම මෙතන ඉන්නවා බර්නාඩ් විජේතුංග ඔප්ටිකල්ස් ඇන්ඩ් විෂන් සෙන්ටර් ආයතනයේ මහර හන්දියේ තියෙන්නේ. ඉතින් ඕගලන් එනකොට පුළුවන් 071 211 69 30ට හෝ 076 251 69 30ට හරි කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන මෙතනට එන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට සෞඛ්‍ය ආරක්ෂිතව මෙතන contact lenses try කරලා බලලා ඕගලන්ට purchase කරන්න පුළුවන් හොඳ branded contact lenses. stock clearance එකක් යනවා 15% ඩිස්කවුන්ට් එකක් එක්ක. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕගලන්ට ලස්සනට contact lenses දාන්න පුළුවන් හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව. ඒ වගේම powered contact lenses පවා අපේ මිලදී ගන්න පුළුවන්. තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මග බලා දුර ඇත අර පේන සයුරෙන් නිහා ඔබ නාවේයි හමන සුවඳක් වෙලා දුර ඇත අර පේන සයුරෙන්